මම හිතේ තියාගත්තා මම වැඩි කල මේ රස්සාව ඉඳලා සැලුට් ගහලා ගේට්ටු අරින්නේ වහන්නේ නෑ කියලා. මෙහෙම කියන්නේ ත්‍රිපෝෂ ෆැමිලි එහෙම නැත්නම් සුදේශ් ප්‍රියාන්. හැමෝම හඳුනන ත්‍රිපෝෂ ෆැමිලි එකේ ප්‍රධාන සමාජිකයෝ තමයි සුදේශ්. කෙටි කාලයක් තුළ ඉහළ ජනප්‍රියත්වයක් ලැබමින් විවිධ වූ අදහස් විවේචන මැද ත්‍රිපෝෂ ෆැමිලි එක අපූරු ගමනක් යනවා. ඒ ගමන පටන් ගැනීමේ සිටම ලේසුණු එකක් නොවේ. එකී අසිරු ගමන පටන් ගත්තු හැටි ගැන සුදේශ් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. දැනට මාස 10කට කලින් මම රජයේ ආරක්ෂක අංශයක නිලධාරියෙක්. මම ත්‍රිපෝෂ ෆැමිලි එකක් හදලා වීඩියෝ දාන්න පටන් ගත්ත ඉතින්දී. ඉතින් ප්‍රධානියා මගේ මූණටම දවසක් මෙහෙම කිව්වා. මොනවද අයිසි මේ කරන්නේ? ගොන්චුන් දාන්නේ ලැජ්ජ නැද්ද කියලා. හරියටම 2025 ජනවාරි 2 වෙනිදා මම රජයේ වැටුපක් ලබන රජයේ රැකියාවෙන් ඉවත් වෙනවා. හැමෝම hina වුණා. ඔකට ආයෙත් එන්න වෙයි. නෝන දරුවෙක් එකපාරට වැටි රජයේ රස්සාවක් අපරාධ වගේ දේවල් මට ඇහෙන්නම කිව්ව පිරිසක් හිටියා. රස්සාවෙන් ඉවත් වුණාට පස්සේ මට අලුතෙන් හිතන්න වෙලාවක් හම්බ වුණා. මේ අවුරුද්දේ මම අලුතෙන් හිතලා අලුතෙන් කන්ටෙන්ට් හැදුවා. ඒව මිලියන ගණන් මිනිස්සු බැලුවා. අපිට ආදරේ කළා. හැබැයි කවදාවත් මගේ ආයතනයේ අයට මගේ හැකියාව දැනුනේ නැහැ. උන්ට ඕන උනේ හැමදාම මම ගේට්ටුව අරිනව වහනව බලන්න. කිසිම දවසක අවදානමක් ගන්න බය වෙන්න එපා. Tamanට හොඳ කොන්ෆිඩන්ස් එකක් Taman ගැන දැඩි විශ්වාසයක් තියෙනවා නම් කවදාවත් Tamanට සැනසීමක් නැති මානසික සුවයක් නැති තැන්වල රැඳෙන්න එපා. විශ්වාසයෙන් Tamanගේ ගමන යන්න. මම කියන්නේ මලාට වටන්න බැරි වැටෙන්න නැති මිනිස්සෙක්. ඒ මොකද මම අඩියෙන් ආපු මානසිකව සහ ශාරීරිකව අඩියටම වැටුණු මිනිහෙක්. මට තවත් වැටෙන්න තැනක් නැහැ. ওই වචන වලට බලපෑම් වලට නැමින්න වැටෙන්න වෙලාවක් නැහැ. එහෙම තමයි ඔහු කියන්නේ.